ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ කොච්චර කෑම කෑවත් මහත් වෙන්නේ නැති එක. මං අද කතා කරන්නේ ලෙඩ හදාගන්න නැතිව හරි විදිහට ශරීරයේ බර වැඩි කරගෙන හැඩට ඉන්නේ කොහොමද කියලා. බර ගැන කතා කරද්දි උසට සරිලන බර ගැන තමයි කතා කරන්නේ. මේ උසට සරිලන බර කියන එකට අපි BMI අගය කියලා කියනවා. BMI අගය 18.5 25ත් අතර නම් එයා නෝමල් කෙනෙක්. මේ BMI අගය 25ට වැඩි නම් අපි අධිබර කියලා කියනවා. 18.5ට අඩු නම් බර අඩු කෙනෙක්. අපි කියනවා එහෙනම් ඒ පුද්ගලයා කෙට්ටු කෙනෙක් කියලා. අවුරුදු 18 20 ඉක්මවා ගියාට පස්සේ අපිට උස කියන එක වෙනස් කරගන්න අමාරුයි. අපිට වෙනස් කරගන්න පුළුවන් එකම දේ බර කියන එක. එතකොට BMI අගය අඩු කෙනෙක් නම් එයා බර වැඩි කරගත යුතු වෙනවා. කොහොමද අපි බර වැඩි කරගන්නේ? සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ડોක්ටර් මම කෑම ගොඩක් කනවා. හැබැයි මහත් වෙන්නේ නැහැ. තව සමහර අය ඉන්නවා ડોක්ටර් මට කෑම කන්න රුචිය නැහැ. ඇපටයිට් එක අඩුයි කියනවා. තව සමහර අය ඉන්නවා ඒගොල්ලෝ කියනවා මට වෙලාවකට කන්න පුළුවන් වෙලාවකට කන්න බෑ. ඇඟේ බර අඩුයි කියලා. ආයුර්වේදයට අනුව බඩගින්න ආකාර 4කට පැහැදිලි කරනවා. ඒ තමයි තීක්ෂ්ණාග්නි, මන්දාග්නි, විෂමාග්නි සහ සමාග්නි කියන ඒවා. සමාග්නි කියන්නේ නෝමල් තත්වය. ඒ කියන්නේ මේ පුද්ගලයන්ගේ નિયમિત වේලාවට බඩගින්න එනවා, කෑම රුචිය තියෙනවා. මේ නිසා මේ අයගේ ජීර්ණ ක්‍රියාවලිය නියම විදිහට සිද්ධ වෙනවා. ඒ වගේම මේ පුද්ගලයන්ගේ උසට සරිලන බර තියෙනවා. නමුත් අනෙත් ආකාර තුනම සාමාන්‍ය තත්ත්ව නෙමෙයි. තීක්ෂ්ණාග්නිය තියෙන අය හැමතිස්සෙම බඩගිනි වෙනවා. හැමතිස්සෙම කෑම කනවා. නමුත් බර අඩුයි. ඒකට හේතුව තමයි මොවුන්ගේ පරිවෘත්තීය වේගය වැඩි. එතකොට මේ தত্ত্বය ප්‍රතිකාර මගින් නෝමල් ස්ටේජ් එකට ගෙන්න ඕන. නැත්තම් කොච්චර මහත් වෙන්න කෑම කෑවත් මහත් වෙන්නේ නැහැ. මන්දාග්නිය තියෙන අයට බඩගිනි අඩුයි. කෑම රුචිය අඩුයි. ඒ වගේම මලබද්ධතාවයේ තියෙනකොට කෑම කන්න බෑ, කෑම රුචියක් නැහැ. ඒ වගේ අවස්ථාවලදී ඇඟේ බර අඩු වෙනවා. සමහර අය ඉන්නවා වෙලාවකට කෑම කන වෙලාවකට කෑම කන්නේ. ඒගොල්ලෝ වේල් දෙකක් බඩගින්න ඉන්නවා. ආයි ගොඩක් ඊගාව වේලට කනවා. ඒ වගේ අවස්ථාවලදී හරි විදිහට ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී ඒගොල්ලන්ගේ උසට සරිලන බර නැහැ. පණු රෝග, ગેස්ට්‍රයිටිස්, දියවැඩියාව, ක්ෂය රෝගය, රක්ත හීනතාවය වැනි රෝග තත්ත්ව තියෙද්දි ඇඟ කෙට්ටු වෙනවා. ඒ වගේම සුදයාම, සෝම රෝගය, රක්ත ප්‍රදර වැනි කාන්තාවන්ට තිබෙන රෝග තත්ත්වවලදී ශරීරය කෙට්ටු වීමට ලක් වෙනවා. ඔබ මේ රෝග තත්ත්ව වලින් පෙළෙන කෙනෙක් නම් මහත් වෙන්න කෑම කකා බලන්නේ නැතුව ප්‍රතිකාරවලට යොමු විය යුතු වෙනවා. ඔබට මං කලින් සඳහන් කළ රෝග තත්ත්වයන් නැත්තම් මෙන්න මේ ආහාර ගන්නව නම් මාසයක් යද්දී බර වැඩි කරගෙන ඇඟ හැඩ කරගන්න පුළුවන්. ඒ තමයි දවසට වරක් උදේට ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක් පානය කරන්න. රටයින්දි 3ක ප්‍රමාණය දවසට ආහාරයට ගන්න. ඊට අමතරව රටකජු, වියලි මිදි, තේ හැඳි 2ක ප්‍රමාණය ආහාරයට ගන්න. අමතරව කෝලි කුට්ටු, අලිපේර වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. ඊට අමතරව චීස්, බටර් ආහාරයට ගන්න. කඩල කෝප්පයක ප්‍රමාණය දවසට වරක් ආහාරයට ගන්න. ඔබ කෑම පිසින විට එළඟි තෙල් තේ හැන්දක ප්‍රමාණය දවසකට එක් කර ගන්න. ඊට අමතරව ඔබට දවසට බිත්තරයක් ආහාරයට ගන්න පුළුවන්. ඔබට අල වර්ග ආහාරයට එකතු කරගන්න පුළුවන්. අර්ථපල්, විශේෂයෙන්ම හිඟුරල ඔබට පුළුවන් හිඟුරල තම්බලා උදේට හිස් බඩ පොල් ටිකක් එක්ක කන්න.